අපි දුක යන්නේ මොකක්ද කියලා සොයාගන්න. එතනදී ඔබේ ශබ්දකෝෂයේ දුක කියලා ශීර්ෂයක් තියෙනවා. ඔබ දුකේ හඳුන්වන දේ මොනවාද ලියන්න කියලා කිව්වොත් පොතක් පිරෙන්නේ සමහර වෙලාවට විවිධ කරුණු අකමැතිදී ලියා තබා. ඒත් අපි මේ ශාසනය තුළ දුක කියන්නේ ඔය ඔබ අකමැති දෙයට පමණක් නොවේ. ඔබ කැමති ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් බාර ගන්න යමක් වේද. ඒ සියල්ල දුක කියන වචනයට ඇතුළත් කියලා දැනගන්න පුළුවන් වුණොත් තමයි අපට යම් ධර්මානුකූල හැඟීමක් සිතට ජනිත කරගන්න